ආයුබෝවන් යාළුවෝ අපේ channel එකට සදරියෙන් පිළිගැනීම. දැන්ම සබස්ක්‍රයිබ් කරලා බල ආයිකින් එක ඔබන්නේ. ඔබ සියලු දෙනා සමාජ මාධ්‍යවල දකිනවා. මරේසල් ගුණතිලකගේ මරණය ගැන ජනතාව කතා කරනවා. ඇයි මිය ගියා කියලා තොරතුරු පැතිරෙනවා. ඇයි ජීවත්ව සිටිනවා කියලා තවත් තොරතුරු එනවා. ඇයිගේ අවසන් ගමන් ගැන ජනතාව සොයා බලනවා. මේ සියල්ල අතර අපි ඔබට සම්පූර්ණ සතිය තොරතුරු ලබා දුන්න සූදානම්. ඇයිගේ මරණය සිදු වුණද නැද්ද? ඇයට ඇත්තටම කුමක් සිදු වුණාද? ඇයිගේ ස්වාම්පුරුෂයාගේ බලපෑම් සහිත ඉන්ටර්වයුව එක. ඇයිගේ අවසන් ගමන් කිසිදු. මරණයේ හේතුව කුමක්ද? ඊට කලින් අපි channel එක සබස්ක්‍රයිබ් කරන්න. එවිට මෙවන් තොරතුරු ඔබට නිරතුරුවම ලැබෙනවා. දැන් එන්නේ බිරුකින් නිවසේ. අද ශ්‍රී ලංකාවේ සංගීත ලෝකයේ සම්පූර්ණයෙන්ම සහන වී ඇති. පිරිවුණ බයිල රජන මරේසල් ගුණතිලක. ඇගේ මේකර කටහඬින් දශක ගණනාවක් තුළ ලක්ෂ ගණනක් හදවත් වලට අත තබා තිබුණේ ඇයි? කෙන්ඩ ලමස සහ යවුන් සහන ලකුවන අමරණයේ ගතවලින් මුළු රටම නටුවේ තිබුණේ ඇයි? අද උදෑසන කලබල රෝහලේදී හෙට 8 වන විදිහට මොළවෙන් සදාටම සමගින් ගිය. ඇගේ ස්වාම්පුරුෂයාගේ ඉන්ටර්වයුව එක් අනුව බෙහෙත් විඳින්මින් සිටියේදී මෙම දරුණු සිදුවීම සිදු වූ බවයි. ඒ මහතා ඇගේ ඉග තවමත් ප්‍රතිශෝරී ගම්බී හැඩ නොගෙනව නමුත් ඇගේ නොපවත්ම වේදනාව කිසිදු සේව කරගත නොහැකි වේදනාවක්. මේ සංගීත ලෝකයේ අවසානයේද නැත්නම් ලෙජන්ඩ් එකගේ අමරණයේ ගමන් මාර්ගයේ නව ආරම්භයක්ද? ඇගේ ඉගත් අදත් සෑම ගම්බී හැඩ නොගෙනව නමුත් ඇගේ උරුමයේ කිසිදු මේ නෑ. ශ්‍රී ලංකාවේ දකින්න සිටිනවා. සංගීත පිරිමින් ස්කින් සිටිනවා. මරේසල් ගුණතිලක ඔබ සහනයට සදාටම සැලුම්. මේ කතාව අවසානයේ දක්වම බලන් ඉන්නේ. මෙය මරණයේ කතාව පමණක් නොවේ. සිදු කාලක ලෙජන්ඩ් එකගේ අමරණයේ චාරිකාව කතාවක්. ඔබ සිහිනයට සැලුම්. ඇගේ ඉගත සදාටම අපි හදවත් ජීවමින් විවි. මේ වීඩියෝ අවසානයේ දක්වා බලන් ඉන්නේ. ඔබ සහාය අපිට අමතක නොවේ. මරේසල් ගුණතිලක ඔබ නම් සදාටම අපි හදවත් ජීවත් විවි.